මිතුන ලග්න හිමියන් අතිශයින්ම සැලකිල්ලෙන් වැඩ කටයුතු කරන්න ඕන කාල සීමාවක් ආරම්භ වෙලා තියෙනවා. නමුත් යම්කිසි ආකාරයකට සුබඵල වගේම ටිකක් අසුබඵලක් තියෙනවා මේ දිනවල විශේෂයෙන්ම. ටිකක් මම මේ කියන කාරණා පිළිබඳ මිතුන් ලග්න හිමියන් අවධානය යොමු කළොත් අනිවාර්යයෙන්ම මිතුන් ලග්න හිමියන්ට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් කාල සීමාවක් මේ 17 වෙනිදා ඉඳලා ආරම්භ වෙනවා. 17 වෙනිදා ඉඳලා කියන්නේ රවි මාරුව දවසේ ඉඳලා යම්කිසි ආකාරයකට වැදගත් කාල සීමාවක් තමයි එළබෙන දවස් කීපය තුල මිතුන් ලග්න හිමියන්ට ලැබෙන්න තියෙන්නේ. නමුත් යම්කිසි ආකාරයකට මිතුන් ලග්න හිමියන් සැලකිය යුතු කරුණු කාරණා කිපයක් තියෙනවා. පළමුවෙන්ම මිතුන් ලග්න හිමියන්ට යම්කිසි ආකාරයකට ලැබෙන කාල සීමාව තමන් වැඩ කරන ප්‍රමාණයට, ඒ කියන්නේ තමන් මහන්සි වෙන තරමට ප්‍රතිඵල ලැබෙන කාල සීමාවක්. ඒක ඉතාම වැදගත්. මොකද හැම කාල සීමාවකදීම හැම අවස්ථාවකදීම අපි මහන්සි වෙන තරමට හැමෝටම ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. නමුත් ඔන්න ඉදිරි කාල සීමාව තුළ මිතුන් ලග්න හිමියන් බහුතරයකට තමන් යම්කිසි වැඩ කටයුත්තකට මහන්සි වෙනවා නම් තමන්ට ඒකට සරලන ප්‍රතිඵලය ලැබෙනවා. ඒ වගේම යම්කිසි ආකාර රවි මාරුවත් එක්ක තමන්ගේ වික්‍රමය, තමන්ගේ තේජස, ඒ වගේම තමන්ගේ යහගුණ දම් යම්කිසි ආකාරයකට පැතිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා යම්කිසි ආකාරයකට තමන්ට ගිය තැන පිළිගැනීම ලැබෙනවා. විශේෂයෙන්ම තමන් කරන රැකියාව, ඒ වගේම තමන්ගේ යම්කිසි ආකාර තරග විභාගයක් තියෙනවා නම් ඉතාමත්ම හොඳයි මිතුන් ලග්න හිමියන්ට තමන්ට ඒ හරහා ජයග්‍රහණය කිරීමට ලැබෙනවා. විශේෂයෙන්ම තමන්ට සාර්ථකත්වය ලැබෙනවා. ඒ වගේම තමන්ට වඩා උසස් අයගේ ටිකක් ආකර්ෂණයක් ලැබීම සිද්ධ වෙනවා. කොහොම නමුත් මිතුන් ලග්න හිමියනි තමන් ටිකක් වෙනතට වඩා ධෛර්යයෙන්, ඒ වගේම තමයි ටිකක් කම්මැලිකම් මගහැරලා වැඩ කටයුතු කරන්න ඕන කාල සීමාවක් තමයි ඉදිරි කාල සීමාව. හැබැයි මෙන්න මේකට පොඩි බාධාවක් වශයෙන් යම්කිසි ආකාරයකට ග්‍රහ පිහිටීමකුත් මේ වෙද්දී යන ගමන් තියෙන එක මම ඉදිරියේදී පැහැදිලි කරලා දෙන්නම්. ඊට කලින් තවත් සුබ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ තමයි වෙනතට වඩා ටිකක් විතර මිතුන් ලග්න හිමියන් තමන්ගේ ආර්ථිකය පිළිබඳ සැලකිල්ලෙන් වැඩ කටයුතු කරන කාල සීමාවක්. යම්කිසි ආකාරයකට තමන්ට නව අවස්ථා ලැබෙන්න පුළුවන්. ලොකු තත්ත්වයක් යනවා මිතුන් ලග්න හිමියන් බහුතරයකට තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න නව අවස්ථා ලැබීම සඳහා යම්කිසි ආකාරයකින් අවස්ථාවක් ලැබුණොත් අර රවිගේ මාරුවත් එක්ක එන්නා වූ ග්‍රහ පීඨීමක් එක්ක තමන් යම්කිසි ආකාරයක උත්සාහවන්තව වැඩ කටයුතු කළොත් තමන්ගේ ජීවිතය වෙනස් කර ගන්න පුළුවන් ආකාරයේ ආර්ථික තත්ත්වයක් යම්කිසි ආකාරයකට මිතුන් ලග්න හිමියන් පිරිසකට ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. මේක බහුතරයට තිබුණත් වැඩ කරන්නේ කීප දෙනෙක් පමණක් නිසා යම්කිසි ආකාරයකට ටික දෙනෙකුට බලපාන්න පුළුවන්. නමුත් ඔබත් වැඩ කටයුතු කරොත් තමට ලැබෙන අවස්ථාව යම්කිසි ආකාරයක ප්‍රයෝජනය අරගෙන ඔබට එකෙන් ඉතාමත්ම හොඳ යහපතක් උදා කරගන්න පුළුවන්කම තිබෙනවා. කොහොම නමුත් වැදගත්ම කාරණා ටිකට දැන් තමයි මම ලැබෙන්නේ යම්කිසි ආකාරයක මේක හොදින් අහන්න. මොකද මේ ටික ඔබ අහලා හරියට කරගත්තොත් තමයි ඔබට ඉදිරි කාල සීමාව තුළ සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ බහුතර මිතුන් ලග්න හිමියන්ට. පළමු කොටම මේ දිනවල යන ග්‍රහ පිහිටීමත් එක්ක කුජ ලග්නගතව ගමන් කරනවා. ඒ නිසා මිතුන් ලග්න හිමියන්ට වෙනතට වඩා ටිකක් හදිසි කෝපකාරී තත්ත්වයන්, ටිකක් හදිසි කලබලකාරී ගති, විශේෂයෙන්ම සිකුරුත් 4 වෙනි නීචක්ෂේත්‍රය යන නිසා පොඩ්ඩක් විතර මානසික ආතතිය, එහෙම නැත්නම් මානසික පීඩනය එන්න පුළුවන්. විශේෂයෙන්ම යම්කිසි ආකාරයකට ටිකක් වෙනදට වඩා තමන්ගේ වැඩ කටයුතු වලදී තමන්ට ටිකක් අසතුටක් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් නිකන් බාධා වෙනවා වගේ ගතියක් දැනෙන්න පුළුවන්. නමුත් යම්කිසි ආකාරයකට ඔබ මේ කාල සීමාව මතක තියාගන්න ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්න නම් ඉතිරි ග්‍රහ පිහිටීමත් එක්ක ඔබ මහන්සි වෙන තරමට ඔබට ප්‍රතිඵල ලැබෙනවා. ඕනම වැඩ කටයුත්තක් කරගන්න පුළුවන්. ඒ නිසා කම්මැලිකම් අතහැරලා දාලා යම්කිසි ආකාරයක ඔබට තිබෙන මානසික ආතතියෙන් දුරු කර ගැනීම සඳහා ඔබ වැඩ කටයුතු සිදු කරලා විශේෂයෙන්ම ඔබට පුළුවන් නම් අනුස්සති භාවනාවක් වඩන්න, බුදු ගුණ සිහි කරන්න, විශේෂයෙන්ම බුද්ධානුස්සති ඉතාමත්ම හොඳයි. ඒ වගේ භාවනාවක් පුරුදු වෙන්න පුළුවන් නම් ඔබට පුළුවන්කම තිබෙන ඔබේ මානසික ආතතිය ටිකක් නැති කරගන්න. ඒ වගේම යම්කිසි ආකාරයකට ඉදිරි කාල සීමාව තුළ ඒ විදියට වැඩ කටයුතු කරොත් ඔබට හැකියාව තිබෙන ඔබ මහන්සි වෙන තරමට ප්‍රතිඵල නෙලා ගන්න. විශේෂයෙන්ම තමන්ගේ රැකියාවේ, ඒ වගේම තමන්ගේ ආර්ථික තත්ත්වයන්හිදී යම්කිසි ආකාරයක මෙතනදී වැදගත්ම කාරණාව බවට පත් වෙන මිතුන් ලග්න හිමියන් ඉදිරි කාල සීමාව තුළ. ඒ කියන්නේ මේ අගෝස්තු මාසේ පහ වෙනකන් තමන්ගේ අනාගතය ගැන නම් පොඩ්ඩක්වත් හිතන්න යන්න එපා. ප්ලෑන් කරන්න යන්න එපා. යම්කිසි ආකාරයකට මේ වර්තමානයේ තියෙන වැඩ කටයුත්ත කරන්න. මොකද තමන්ට ඕනෑමට වඩා දුරක් තමන්ට මේ කාල සීමාව තුළ ඉදිරිය ගැන හිතුවොත් එහෙම ඔබ ප්‍රමාදයට ලක් කරන්න පුළුවන්. යම්කිසි ආකාරයක ඔබ කරන වැඩ කටයුතු වලදී යම්කිසි ආකාරයකට ඔබට මානසික පීඩනය, ආතතිය ටික වැඩිපුර දැනෙන්න පුළුවන්. ඒ නිසා යම්කිසි ආකාරයක අනාගතය ගැන හිතන්න යන්න එපා. වෙනදට වඩා ටිකක් සතුටෙන්, ඒ වගේම වෙනදට වඩා යම්කිසි ආකාරයකට ප්‍රබෝධමත්ව වැඩ කටයුතු කරන්න. අන්නන්ගේ ආකර්ෂණය තමන්ට දිනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම යම්කිසි ආකාරයකට ඊළඟට වැදගත්ම කාරණාව වෙන්නේ කුජ. ඔබේ ජනපත්‍රය අනුව අයස්ථානයට එහෙම නැත්නම් 11 වෙනිට සහ 6 වෙනිට අධිපතිය ලග්නගතව ගමන් කිරීම නිසා යම්කිසි ආකාරයක ඔබ වෙනදට වඩා විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශවය සමග වැඩ කටයුතු කරද්දී මිතුන් ලග්න හිමියන් පුරුෂ අය නම් ස්ත්‍රී පාර්ශවය සමග, ස්ත්‍රී පාර්ශවය නම් පුරුෂ අය සමග වැඩ කටයුතු කිරීමට ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. ඒ වගේම වෙනදට වඩා කොහොමත් මිතුන් ලග්න හිමියන් සියලු දෙනාම ඉවසීමෙන් වැඩ කටයුතු කළ යුතු කාල සීමාව. ඔබ යම්කිසි ආකාරයක ඔබ එදිනෙදා හමු වෙන අය, ඒ වගේම ඔබේ මිතුරු මිතුරියන් සමග වැඩ කටයුතු කිරීමේදී, සමාජ ආශ්‍රය සිදු කිරීමේදී ටිකක් විතර ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න. වෙනදට වඩා ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමන්ගේ කතා බහේදී තාමත්ම ප්‍රවේශම්ව වැඩ කටයුතු කරන අන්යන් සමග අදහස් වමාරු කරගන්නකො නැත්නම් තමව වරදවා වටහා ගන්න පුළුවන් අනිත් අය.
ඒ වගේම තමයි යම්කිසි ආකාරයකට ලෙඩ රෝග තත්ත්ව සම්බන්ධයෙන් ටිකක් විතර ප්‍රවේශම් වෙන්න. ඒ වගේම ඔබට යම්කිසි ආකාරයක ජම්ම්‍ය රාෂ්ටකයක් ගමන් කරනවා නම් ඔබේ ජනපත්‍රය අනුව මොකද මේක පොදුවේ යන එකක් නෙමෙයි. මිතුන් ලග්න හිමියන්ට මට කියන්න බෑ ජම්ම්‍ය රාෂ්ටකයක් යනවා කියලා. මොකද ඒක පොදුවේ යන එකක් නෙමෙයි. මේක තමන්ගේ කේන්ද්‍රය අනුව තමයි තීරණය වෙන්නේ. තමන්ගේ කේන්ද්‍රය අනුව තමන්ට අනන්‍ය වශයෙන් ජම්ම්‍ය රාෂ්ටකයක් යනවා නම් ඔබ වාහන පැදවීමේදී ටිකක් විතර ප්‍රවේශම් වෙන හිම ජම්ම්‍ය රාෂ්ටකයක් යනවා නම් මේ කාල සීමාව ටිකක් විතර මානසිකව ඔබව යම්කිසි ආකාරයකට දුර්වල කරන්න පුළුවන් නිසා මතක තියාගන්න අනාගතය ගැන හිතන්න එපා. යන ග්‍රහඵලකාරී තත්ත්වයන් තාවකාලික විශේෂයෙන්ම ඔබ යම්කිසි ආකාරයකට නෙගටිව් මානසිකත්වයකින් නෙගටිව් මෙන්ටැලිටි එකකින් වැඩ කටයුතු කරනවා නම් ගොඩාක් දුරට ඔබේ ජීවිතය තුළ යම්කිසි ආකාර ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා හැම අවස්ථාවකදීම තමන් ශක්තිමත් ඒ වගේම තමන්ට සියලු දේ සිදු කරගන්න පුළුවන් තමන් උත්සාහ කරොත් කියන මානසිකත්වයෙන් වැඩ කටයුතු කරන්න. කොහොම තමන් වාසනාවන්තයි කියන මානසිකත්වයෙන් වැඩ කටයුතු කරන්න නැත්නම් ඔබට යම්කිසි ආකාරයකට හැමදාම අර නෙගටිව් මෙන්ටැලිටි එකකින් ඉන්න ගියොත් ඒකම තමයි ඔබට එන්නේ ඔබේ ජීවිතේ. නිසා ඒක මතක තියාගන්න යම්කිසි ආකාරයකට මේ කාල සීමාව මානසිකව නිදහසේ වැඩ කටයුතු කරන්න පුළුවන් නම් බුද්ධානුස්සතියක් වගේ වඩන්න පුළුවන් තාමත්ම යහපත්. එහෙනම් මිතුන් ලග්න හිමිනෝ ඔබට ඔබගේ ජනපත්‍රය පරීක්ෂා කරගන්න ඕන අපිට කතා කරලා ඔබේ ජනපත්‍රය පරීක්ෂා කරගන්නත් පුළුවන්. එහෙනම් ඔබට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මිතුන් ලග්න හිමිනී. තෙරුවන් සරණයි. ජය වේවා.